ගිහාල්ලා ගෙදර ඉඳලා අපි ඒ විදිහට ආවේ මෙන්න මේ සුන්දර වෙල්යායට. පට්ට view එකක් තියෙන සුන්දර වෙල්යායක් වුණත් අද ගෙවෙන රාත්‍රිය නම් එච්චර සුන්දර වෙන එකක් නෑ. විහිසුණු භයානක රාත්‍රියක් වෙනවා අනිවාර්යයෙන්ම. හේතුව ඔයාලට මම කියන්න vlog එකත් එක්ක අපිට මේ අත්දැකීම ගන්න ඕන නිසාමයි අපිත් මේ වෙල්යායට ආවේ. පට්ට ලස්සන view එකක් නම් තියෙනවා සුපිරිකට ඈතින්. ඔයාලටම පේනවනේ. මෙච්චර බිහිසුණු ඇයි කියලා ඔයාලට මම කියන්න. එන්න. පේනවද සයිස් එක? හිතා ගන්න පුළුවන් නේද? අපි කොයි වගේ තැනකද අද අපි රැ ඉන්නේ කියලා. අන්න අර ඈතින් පේන පැල උඩ තමයි අපි සෙට් එකම අද ඉන්නේ. පුරේ ට්‍රැවල් එකක ගන්න පුළුවන් සුපිරිම එක්ස්පීරියන්ස් එක තමයි මේක. දැන් අපි පැලකට. පේනවනේ සද්දන්ත හස්තිරාජයන්ගේ තියෙන විශාල අඩිසලකුණ. ඒවත් එක්ක අද අපි මුළු රෑම ගත කරන්නේ මෙන්න මේ පැලේ උඩ. එතකොට මේ ඈතින් ඉන්නේ අපේ ගිහන්ගේ ලොකු තාත්තා. ලොකු තාත්තා තමයි අද අපි හැමදේම මේකේ සපයලා දෙන්නේ. ඒ අතින් නම් සුපිරිම චරිතයක්. මම මේටි බලගන්න. අපි යන් පැල උඩට. දැන් ලොකු තාත්තා යනවා උඹ උඩට නැගලා ඉඳපන්. හරි බා. එයාලා එනකල් ඉන්නවා මම. ඕනේ ලොකු තාත්තා මෙයා ඉන්නේ. ඔව් මං ඉන්න. හරි තව එක්කෙනෙක් ගෙනත් දාන්න ඔයාලා එක්ක මම. කනල් එක අරන් ඉන්න. අපි යම් පැල උඩට. මට මේක ඔයාලා කලින් මෙතන එකක් වෙන මෙලාට මම තේරම හදලා ඉවරයි. ඒ කියන්නේ කොහොමද පැල? මේකේ උඩ තමයි අද අපි මුළු රෑම ගත කරන්නේ. සද්දන්තත් එක්ක බිහිසුණු රාත්‍රියක්. කොහොමද ඇතින් පේන view එක? ආයෙ කියන්නේ ඇතින් පේන ඇලක් කියලා තමයි කියන්නේ. ඔව් මේ ළඟ මේ. එතෙන්ටද වතුර බොන්නේ වෙන්නේ යාලා. ඔව් නෑ ඔහෙන් වතුර දීලා උන්නේ යලින් ගමන් හරහා තමයි යන්නේ. හා. කොතනද යන්නේ? මට දෙන්න කොහොම කියයි. යස් මට දෙන්න. හරි. නෑ වෙන මොකක් ආවාද? නෑ. පේනවනේ සද්දන්තෝන්ගේ තියෙන අඩි සලකුණු නේද? හිතා ගන්න පුළුවන් අද රාත්‍රියේ අපේ යාළුවෝ සෙට් එකත් ආලා ඇස් තියෙන ගමන් අපේ රැයට කැම්බීමෙම හදාගන්න. ඒකත් එක්ක කරවලට එන්න කලින් මම පැලට ආවේ. මෙතන පැලේ වල ටික බලන්න. අපි යන් මේ මාම කියන විදිහට අනිත් පැලට. ආයි කියන්නේ මගේ ඔළුවකට වැඩි විශාලයි එකෙක්ගේ කකුලක්. හිතාගන්න එතකොට. මේ හීලෑ කරපු ඇත්තු නෙමෙයි. තනිකර කැලේ ජීවත් වෙන ආයේ මිනිස් කුල්ලක් දුටුව ගමන් කිපෙනලි ඉන්නේ. අදට ඔයාලට සුපිරි vlog එකක් දෙන්න පුළුවන් කියලා මම අනිවාර්යෙන් හිතනවා. මම ඒ විදිහට හොයාගෙන ආවේ මෙන්න මෙතන තියෙන පුංචි දොළපාර. මෙතෙන්ට අනිවාර්යෙන් වතුර බොන්න රැයට සතු වෙන්න ඕනේ. අපි බලමු රැයට මොකද වෙන්නේ කියලා. අපි යන් එහෙනම් ආයෙත් අපි පැලනකට. මොකද මෙහෙම ඉන්නත් පට්ට අනාරක්ෂිතයි. මොකද අපි දැමුත් ඉන්නේ මේ පේනවනේ අරට හලියට ඇති. අපි යන්කෝ පැලනකට යන්න. මාම අපිට මහාර විදියට උදව් කරේ. අපිට මේ පැලේ වැඩ ටික හරියට කරගන්න. එමුත් ඒම අපිට පට්ට සපෝට් එකක් දෙනවා. අපිට පේන ඇතිනේ. අනිවාර්යෙන් කින වෙනවල දෙකක් පත්තු කරන්න ඕනේ මාව. ඔය දෙයක් රින්ග් එකක්
අපි අතන අර පෙරහැරදී දකින්නවලු විතරනේ දකින්නේ. ඒකනේ. එහෙමත් ඕනේ නැහැ අර ගොඩක් ඩේන්ජර් වෙනවා. ඒක අපි හදනවට වඩා වෙනස් නේ අර උඩින්. හුලඟට නිවෙන්නේ නැහැ. හුලඟට තාකලා තිබ්බා හරි ඒක උඩින් මේ ටින් එක කපලා ගහපුවාම දැන් අපි හුලම් මෙහෙන් ආවොත් අර පැත්තට හරවනවා. හුලම් මගේ අරලා හරවලා තියලා තියෙනවා. හුලම් මගේ ඇරියට අර දැල්ල හැම අපිට ඔව් දැල්ල පේනවා. අපි හුඟක් කියන්නේ ওই පැත්තට හරවලා. මොකද වෙන පැත්තට හරවලා තිබ්බා උඩ ඈතින් පේනවනේ. පේනකොට පොඩ්ඩක් මගේ අරලා යන්න. ඔව්. ගින්දරට අලි ටිකක් සාමාන්‍යයෙන් පොඩ්ඩක් මගේ අරලා යන්න. ළමවට සාමාන්‍යයෙන් මට අක්කර දෙකක් කියනවා. අක්කර දෙකක් නේ. කියන්නේ මේ සෙට් එකමනේ. දැන් අපිට පළවෙනිද වතුර අරිනවා. මෙන්න පළවෙනිද. ඇලෙන්නේ නේද මේ? වැවට ගියාද? ඔව් වැවට ගියා අපි වැවට ගියා. ඒ ඉඳලා තමයි මෙහාට වතුර එන්නේ. එතකොට මාමලා ආයේ මේ කුඹුරේට පටන් ගන්නවානේ. හා එදාට කැටරින් හාලා නේද වලට ඇර කැටරින් හාලා. එතකොට ලස්සනයි කුඹුර. වට ලස්සන දේ නේද? ඔක්කොම කොළ පාට වෙලා ඔව් මේ වගේ තමයි හදන්නේ. හරිනේ සඳහන්. ළඟට ඔළුව දාන්න බැරිද විදි. ගන්නේ තේන්නේ යන්නේ. තේනවා. අය කියන්නේ මේ ගස්වල මේ වගේ ඇතුලේ බෙන ඇතුලේ හදනවානේ. තේනවා. තේනවා. සරයි නේද? හරි. පැණි එකතු කරගෙන යන්නේ. මල් වලට ගිහලා පැණි. ඔක කරන්නේ මේ වගේ වෙලාවටයි උදේටයි. උදේටයිනේ හවසට. දවල්ට ඔක අතටලා ඉන්නේ. සඳහාසේ තමයි නෝකේ අපි තමයි වද බඳින්නේ. සියසු. මේ යාල පැත්තට කැලේ තියෙන්නේ. ඔය වගේ කැලේනේ නේ. ඒකනේ. ඒකට තිබ්බ කැලේනේ ඔය තියෙන්නේ. තනිකර දැන් ඔක්කොම වෙනස් කරලා ඉවරලා හදාගෙන තියෙනවා. අවුරුදු කොහොම 56 මේ වගේ ඉඩම් දුන්නේ. 1956. 56. එතකොට 60 කොහොමද අවුරුදු 75ක් විතර වෙනවා. 75ක් විතර පරණ කුඹුර තමයි මේනේ. ඔව්. ඒකේ පුතා මේ කරන්ට් එක දුවනවා. ඒ කරන්ට් එක වදිනවනේ. තියෙනවනේ. තප්පර ගානක් තියෙන තප්පරක් නෙවෙයි. බොහොම සුළු වේලාවක් තියෙන සුළු වේලාවක් නැහැ. ඒක එක දිගට තියන්නේ මේ සතා කහන්නේ. අන්න හරි. උට වැඩි දැනුච්චි ගමන් මේ ගමන් පයින් අපිට උනත් එහෙමයි. ඒක පාට තමයි ඒක. ඇති තියෙනවනේ අර වගේ එක දිගට එක දිගට වැදුනොත් ඉතින් ඔව්. කරුවලට ගෙනවා නේද? වතුර බොණ්ඩේ මේ වෙලාවට යාලා එහෙම යන්නේ. ඔය වතුර තියෙනවා ඉතර වගේ ඉඩෝරේ නේද වැස්සනේ හොඳට. ඒ හින්දා ඔය හැමතැනම වැවුවා. ඒ හින්දා වැඩි මේ දවල් වෙලාවට ගැලසෙන්නේ නැහැ නේද? එනකොට දැන් 9:10 විතර වගේ වෙනකොට තමයි ආවොත් එන්නේ. ඔය පැල් ගාර ගහලා තියෙන්නේ. ඔව්වයි රකින්නවා ඊට වගේ. ඈ ඔව් ඔය අදිනොත් රකින්නවා හැමතැනම. පුලා පත් වෙන්නේ නැහැ නේ කරන්නේ. නෑ මෙන්නේ. අපි මොක පොතේ දිගායි වෙනවා.
අද අලියෝ එනවට කියන පැනල් එක මේ තියෙන මේ අලිවට දාන්න දැන් මේ පැනල් එක අලි නූල් කොයි මම අලි නූල් ටික මේ ඔය අලියෝ එනවට රනේ ඔය දැන් සස්මිත කෝල් එක ගන්නට කර මේ දැන් පැනල් එක කොයි හරින්ද ගන්න දැන් තමයි අපි පැනල් එකයි අලි නූල් ටිකයි අරගෙන ආවේ දැන් අපි පැනල් එක සෙට් කරමු මේවා නේ මම අලි නූල් කියන්නේ ඔව් අලි නූල් කියන්නේ කොහෙද මේ සස්මිත හෙලෝ කොහෙද ඉන්නේ නිදිද යාව මේ ටෝච් එක අරන් එන්න මතක් කරලා මේ තුනක් අරන් එන්න කියනවා මේ අලි වෙඩි ගේන්න අලි වෙඩි ගියයි හැකිද? අපි දැන් ආරයා ගහනවද? ආ එයා ඉන්නවා එයාට හුරුද? එයා ඉන්නවා සස්මිත හෙලෝ මේ නූල් වල කරන්ට් එක යනවද නෑ ඔව් කම්බි. හරි ඔයා අපි ගේමු ඔව් ඕක මේ නූලත් එක්ක දිනනවා වානි කම්බියක්. සර එකක් එනවනේ ඔව් කරන්ට් එක මේ අහන්නෝ මේ පැත්තට එන්නේ නැහනේ කොහෙද මේ ටික එනවා බිම බලන්න බෑ පොඩ්ඩක් බිමෙන් තේරුම් ගන්නකො ආර කියලා ඉවරනවා දිනවා 18 ඉහන් අපි ඔක්කොම හෙන්දයි කරන්නේ නවතවද අර නූල් කැල්ලක් අරන් එන්න මම අතන මචං ඔය ටික අරන් ශානු නූල් කැල්ලක් තියෙනවා අතන ගේනවා ගත්තා ආ ගේනවා හරි හරි ගත්තද ඔව් කොහෙද හරි ගෙනාව මෙයා ගැත්තේ සිරාවට මට වැදිලා තියෙනවා. තෝලාගෙන්ද ඇයි අපිට අපි දෙන්න ගිහිල්ලා මේක වැදුනොත් අපි විසික් කරමු ඔයා කියන්නේ මේ අපේ කොටුවට අරන්ට ස්විච් එක දාන්න ඉල මුත් එක වැස්සේ. ඉස්සර අයියා වැඩින අරේ. වයර් කැල්ල. ඇයි අර අයියලත් එක්ක කැම්පින් එක ගන්න කිව්වා? කපුට අයියලත් එක්ක අපුට අයිලත් එක්ක ආයෙත් මේ කන්දන් මුද්‍ර ගන්න එක කුඩ. තප්පර ගානක් ඇතුළේ වැදිලා විසික් කරනවා නේද ඉක්කුනේ නෑ නේ. ඒක එකපාරට මුළු ඇඟම මෙවුල ඇල්ලිලාම හිටිනවා. වෙල් වෝල්ට් වගේ වැදුනේ. අය මේ විසික් කරන සීන් ගන්න ඔය විසික් එක ගත්තොත් දෙනවා. මේ මම කියන ගන්න මේ පොඩ් 12 සිරාවට මේ කියන්නේ මේ අපි දිනුවට පට්ටුවයි දෙන්න පයිසෙන් මේ ඒ බලම් මේ නූල තියෙන නේ. ඔව් ඈ ඕ මේක දැන් ඉස්සනෝ හරි. ඒක හරි ගිනිසාර වැදුනොත් මේ උණුවේ නෑ මේක මෙන්න ඉතින් ඉන්නවා. ඊට පස්සේ ගමට පැන්නොත් තමයි මෙහෙම ඉන්නේ. එරස් ටික ඇවිල්ලා බලන්න. ළඟටින් ඇවිල්ලා නෝ ඔය පරණ අඩියේ තියෙන්නේ. ඔව්. උගත මැනගෙන මේ ඇවිල්ලා ඒකත් නිකන් හරි වගේ. ආසිදයි තෝරා එක දාන්න දන්නව නේද? ඒක ස්ලිප් එක මීටර දැම්මා. ඔය තරණේ කීපද? ඒත් කොහෙද තියෙන්නේ ඔයත් එකයි කරනවා. මේ ඌරක් ඇද? Pelean di mana sana? උරිත් කැමති නෑ තනියම ඉන්න අතන. කොතන පෙලේ. පිස්සු නැහැ ඇයි එහෙම බොරුවටද ඉතින් ලොකු තාත්තා ඉන්නේ මම තනියම ඉදයිය. ඈ තනියම ඉදයිය. සාස් මිනිත් ඌ නම් 150ක් විතර ඉන්න අපල අන්නකට මොකුත් සැලරක් නෝ නෙමෙයි උ කරන්නේ. මොනවා හරි කියලා නිකන්. ටික් ටික් ඇයි බම් මේ මට ගින්දර මෙච්චර අපර ගින්දරේ ගන්නේ අපි ටේප් කරමු බයියා. හරි යා එනවා ගන්න හොඳ මේ කෝප් එකක් ඉදිරිය ඇති නේද ආ ඉතින් පොළවෙන් කරන්ට් යනවා දැන් ඒත් එක. පිරි ඒකට දෙන්නේ. අර බෝතල් කේස් එකක් තියෙනවා නේද
අර ඒක ඕනේ නැහැ නේද? නෑ නෑ අපිට ඒක අරගෙන බෝතල් කේස් එක. ඊට වෙනවනේ. නෑ නෑ උන්ගේ වැඩේ රැට වුණා. අත්තක් වටනත් උන් සද්ද කරනවා. මේක අන්න. තේමෙන්නේ. ඒත් එක්ක ගහලා තියෙන්නේ. ඒත් එක්ක ගහලා තියෙනවා. ආ හරි හරි. හරිනේ මට කිව්වේ අංශ ආය යන්න බා මචං දැන් දාලා තියෙන්නේ. ඔව් අර පැත්තෙන් යන්න තියෙනවා. ඔව්. කියන්නේ අර එහෙන යන්නේ නැහැ අර පැත්තෙන් යන්නේ. කොහොමද තාම නූලෙන් එළියට යන්න මේක. මොකක්ද මේ කරන්නේ? අම්මට සිටිනවනේ. එනවා. හරි කරන්න ගෙන අර මේ. කොහොම? ටෝච් එක තමයි. හරි වීඩියෝ. ඔව් අර ෂෝට් එක. ඔය ගානින් අදිනවනේ. මේක සිංගල් කරන් දෙනකොට. අල්ලන්න බා මචං ඈ. පාස්පෝර්ට් අල්ලනවා මේ ඇල්ලුවද මේ? එලි පාල්ලන්න කියලා යා. දැන් අරු වෙන්න ඕනේ පොඩි මල්ලි මොඩයා වගේ. අලි ටෝච් එක ගේනවා කියවනේ පේනවනේ නේ? නේ? පේන ඔලි පේන. මේකයි උතන විතර පේනවනේ මෙයාට. මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. එච්චර කොටාලියෙන්නේ නෑ. අපි එහෙනම් රෑ කෑම එකට රොටි ටික හදාගමු. හරි. මචං පොඩ්ඩක් මේ වංගවා. ඉන්දර මඩේ වගේ වා. දැන් දෙතර දාලා අnder පුගන්න. මේ ඉඟුරු ටික කොයිපන් අපේ සිරාවට ඉරුව තියනවා කියලා කිව්වා. ඉරිංග තිබ්බා ඒකනේ අරන් එන්න නෑ නෑ රෑට ආතල් ඇත්තේ ඉරුඟු ටිකුත් තිබ්බොත් එහෙම ගිහලා කොලක් දානවා කියන්නේ. නම්බරේ තියෙනවනේ මල්ලි කොල්ලක් දානවා ගන්නකෝ මේ පුතාට පුතාගේ නම්බරේ නෑ වුණා. ගියා නේද ඔව් ගියා. අර උස්සයින් දන්නේ උස්සන උස්සන්න වෙනවා. අනිවාර්යෙන් ඒ කියන්නේ මම අපේ රොටි ටික නම් ගානට දැන් හැදීගෙන යන්නේ ඒ නියමයට වැඩ වෙලා තියෙනවා මචං සුපිරි ඔව් මම මොකද කරන්නේ ගහස් කුරක්වත් දානවා දරින් සද්ද ඇහුණා නේද පලි වෙද්දි තුනක් හතරක් දැම්මනේ ඒ අලි වෙඩිලි දාන්නේ මාම ඒක ළඟම එනවා කියලානේ ළඟ එනවා හැටි සම්මානෙ පැත්ත. ඒකයි අර මේ අලි ටෝච් එක වගේ අදින්නෙත් ඒකයිනේ ඔව් උඩ ගහන්නේ අර ඔව් දැන් වෙලාව හරියටම 4 විතර ඇදිනේ 7:00 විතර වෙලාවයි ඔයලා කරත් මම. එන බන්ද මල්ලි අලි වෙඩි අරන් යනවා. සස්මිනල්ලි හරි අරන් එනවද එල ස්කූලේ දාන. බයික් එක නෑ. ස්කූලේ. මේ බයික් එක එතන දාන්න එපා කියමු බං බයික් එක මෙහෙට ගමු. ඔව්. යන්නේ නැත්නම් මෙහෙට ගමු. ඔව් සිරාවට නේ අස්සද මල්ලිනේ. දැන් මේ ඒ කිය ඉන්නොට වෙන්න ෂුවර් එකට. බලන්න ඔබට වොච් එක ගන්න ඉන්න මෙහෙට. අලි වෙඩි ටිකක් ඇදුනේ මම කිලෝමීටර් කමාරක් නැහැ ආන් ටෝච් එලියක් කරනවා මම තියනවා නේ මම ඔව් මෙතන එහා තියෙනවා පොඩි එහා පැත්තේ ටිකක් දුර. එයාලා තමයි ආ ටෝච් එක ගහන්නේ අරහෙන් එන්න පුළුවන්. මෙහෙන් කෙලින් එනවා කිව්වා ගම්මන්නේ. ඕ සද්ද කොහමද
රොටි ටික උයා ගන්න. ආන් ටෝච් පාර. ඔය ළඟ වගේ පෙවුනා ටිකක් දුර. ඕ එක්ක ඉන්න මාමා අපි එක්කලා රොටි ටික උයා ගන්න ගාන ඉඳලා. ටෝච් ටිකක් තියෙනවා. පොල්ලට ගෙනම් බලා රොටි ටික උයා. ටෝච් කීයක් හදාගෙන නැති. මේ ටෝස් තව එනවා දෙකක්. අර ලොකුවක් නෑ. ගන්න වෙනවා. ආයෙත් බයික් එක. වැඩි නේ? ඔයාලා කොපි කන්න තමන් බැන්නට එකට තියෙන මේ අලි පැනල් එක දාලා තියෙන වටේ නූල විතරයි. මේ ඒ හින්දා අපි බයික් ටික ඇතුළට නූල දෙනවා මචං නූල. මේ බයික් එක ඇතුළට දාන්න ඕනේ අලි පාරේ තිබ්බොත් එහෙම අලිගෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එන්න තියෙනවා. දාන්න. එළම. හලෝ. මට සිරියනවනේ දැන්නේ අඳුරගත්තේ ඔය. එන්ට. ස්කූටිය කො? ස්කූටි විතර දාලා වීල් එක්ක වීල් එක ගියා. ගියා. මේ අද සරාදල්ලා තේ ළඟින්ම ඇහෙනවද සද්ද? එනවනේ. ඒකනේ. ඒ සුග්‍රියා දෙල්ලක් තියෙනවා. ඒකනේ. ගීතය නැද්ද? ඒ මං හිතුවේ සස්මිතේ කියලා. ඌ එනවා කිව්වා විතර කිව්වේ. නැච්චර. රොටි ටිකට කවිස්ක උඩරිම සාධාරණ කරන දැන් නැහැ. උඹ කෝල් කරා සිතුවා. ගියා නෑ බෝ. ගියා. අපි සස්මිත මල්ලින අලි වෙඩිල්ලක් ගෙනල්ලා කියලා තියෙන මන් දැකලත් නැහැ. කොයි? මං හිතුවා දෙන්නෝ කියලා දෙන්නද? සතු වරන්නේ දෙන්නේ. මේ දෙන්නේ කොයි? මේක ගැලෙම මේ කූරෙන් මේක ගැහුවා. මොකද කොයි කොහොමද මේක? කොයි? මේ තියන්නේ මේ ගිනි මේ ඊට පස්සේ මේ කෑල්ලක් තියෙනවා ගිනි පෙට්ටිය වගේ. ඊට පස්සේ මේක මෙන්න මේ විරලා මේක ගලවලා මට දෙන්නේ චුට්ටක් අතුරු ගන්නපත් වෙනවා. ඒකද සිකන්න දෙන්නේ ඔව්. බද හද්දක් අනේ කරේ අනේ වරේන බං ඒක තමයි. ඒක මාරුනේ. ඒක වරේන. ඒවත් නිකන්ද දෙන්නේ මේ තියෙනවනේ එහෙනම් ඉස්සරහ ගහනවලු බා. ඒකනේ අයිඩෙන්ටි වෙන්නව ඕන තරම් දෙනවා. කුඩා වෙඩිනේ. 3යිද? දවසට 3යිද ඇසස් නේ අනේ හොඳ. අයිඩෙන්ටි එකට 3යි පැකට් එකක් දෙනවනේ. ඕක තමයි සස්මිත ලොකුම දෙයක් කරා. ලාම රත්තු කරගන්න බෑ. හරි මචං එල. අයියෙන් අල්ල ගන්න. මේ හොරෙන් තාක්කු දාන්න ලිපේ පොඩ්ඩක් තියන්න. මම මොකද තත්ති හතරට එහෙනවනේ සද්ද දෙන. ඔය සද්ද ඇහෙනව නේද? ආවොත් තමයි දිහුන නේ බලන්න. ඒකනේ. ඒකනේ බලාපොරොත්තු. අනිවාර්යයෙන්. අනි පෙන්නනවා කියලා කියන්නේ. ආපු ගමනේ 190ක් කියලා දෙනවා. මේකට දාන්න තියෙන බෑලා හිරින් දෙකක් තියෙනවා. ඒකයි මාත් ගත්තා. ඉනිමැලේ මේ අර හරහට කරන්නේ. මේ අර රොටි ටික මේකට දාලා අරකට දාන්න. නැත්තම් රොටි ටික මේකට දාලා බේසන් පරිප්පු මම යන්නේ රොටි දාන්න පොඩ්ඩක් ඇසරක් ගහවොත් මොකටද දැන් මේක සම්බෝල් දාන්න ඒක පේන්නේ නැහැ පුතා. බෝතල් දෙකක් කියලා ඒ රොටි ටික දාපම අර අතන පත්තරය දිවන්. ආයේ පේනවා ආයින්ට. හලපම් බා. මේක හපන්න පුළුවන් දැන් සෑහ වෙලා. තව හැපිලි වරුන්නේ නැහැ ඒක. රබර් මේකට ගහමු පොඩ්ඩක් මචං. උඹටද? මම තවත් ටිකක් ගන්න ඉන්න හරි. අත දිහා දෙලිය වැඩි වුණාද හොඳ ටික සෙන්සර්. ඔය තිගානටම දාන්න ඉද්ද කියන්නේ නෑ මේක ඉල්ල මොකද? හරි පට්ට ගන්නකො ඒ පිට පිච්චෙනවා බං. මේක සස්මිතා මෙතන ජොයින් වෙන්න ඔය හතර ඔහොම එල. මේ පහ මෙහෙම ඕක බීම මම දන්නවා. විදිහට මම අතින් අල්ලලා දානවා බා අර රොටි ටික දාපන් අරකට. වදා ගන්නවාද හරි පුඩිය හලන්න අරකට. මම මිරිස් කාදියෙන් දෙක තුනක් ඇතිය. එව්ව හොයන්නවත් නෑ බා. අපිට බලන්න. හරියන්නේ. හරිප්පක මොනවද දැන් දාන්නේ? මේ බ්ලොක් බේසම මේ
අන්නේ රොටි මට හොඳයි ඈ. රොටියක් තියෙනවන්නේ. පරිප්පු භාගයක් ඕකට දාන්න. දෙනවද දාන්න? රොටිය දෙකක් තියෙනවා. සම්බල් ටිකත් ඕකටම දාන්න බා. අන්න ඒකයි. ඔව් ඔව් මෙහෙම කරමු. පරාටයක් කවමු. පරාට කන්න බෑනේ රොටිය. මිරිස් කාල දෙක තියෙනවා. උඹටමයි හම්බෙන්නේ බලපන්. ඕකේ පා මට. කොහොම මැද තියෙනවද නෑ? හරි බලන්න වගේ අද. ඉවර නෑ මොකක් කොච්චිත් දැම්මනේ. ඒ කවුද අර සින්දුවක් දාලා එල්ල තියෙන්නේ. මේ මොලේ පරිප්පු එක. එළම මේ සස්මිත. අපි ගානේ දාන්න දැන් මොකක් පරිප්පු නිකන් දාන්න රොටි නේද? කොහේ රොටි නේ? හරි රොටි ගන්න. රොටි ගන්න. රොටියක් ඒක පහ ගන්න විතර තියෙන ඈ. හා. දාන්න රොටියක් ගන්න. කොයි ගානේ? පිට්ටා. කමු. බලපංකෝ බං. රොටි දෙනවා. පරිප්පුයි සම්පූර්ණ නාවට ඔය මිනිස් තියනවා. ඔය මිනිස් තියනවා. මොකද ඒක ඔබ බලන්න රොටි කන්න බැරි කරලා. ඒක හැපුණා නම් එහෙම හරි. ගියා රොටියක් කරන්නේ බා. අනේ ඉරින් කරලා මම දැන් හරිද? කොහෙන්ම? ආයි බා. වැද බලලා කාපන්. මේ බලන් කොයි මේක දාන්නේ මට ඇහුණා. ෂුවර් නේ. ඊළු වෙනයි ඕවා වෙනයි. ඔබ ගලක්වත් දිසික් කරේ නැහැ නේ හිතා. අයියෝ නෑ නෑ. මේක කොහෙද ගාල? ඇත්ත කියපන් ඇහුණා නේ බං. ඔව්. ඇත්තක් මේ ඇහුණානේ සද්දේ. ආ මම බොරු කියන්නේ බලන්න. දැන් හරියටම වෙලාව රෑ 11:55යි. හිතා ගන්න පුළුවන්ද මෙන්න මේ පට්ට කරුවලේ ඊළඟට මොනවා වේද කියලා. මචං ටෝච් එක පොඩ්ඩක් අර කැලේට ගහපන් ඈ. දැන් කියන්න ඔය සද්දෙත් එක්ක අර පැල්ලට ඇවිල්ලා තියෙන්නේ මචං. එහා බලන්න. මේ මචං තව අලිවෙල්ල කීයක් තියෙනවද? දෙකක් දැම්ම මචං එක්කෙනෙක් ඇවිල්ලා යවුවනේ. මේ වෙලාවේ බඩේරුම් කල්ලක් උනතයි පුච්චන්න දාලා තියෙන මේ සුවඳ රුණත් උන්ගේ ඉව තියෙන හොඳටම හිතා ගන්න බෑ ඊළඟට මොනවා වේද කියලා. මම ටෝච් එක පොඩ්ඩක් දී. මචං. හිමීට ගන්න. පුරනෝ මචං ඒ සද්ද කරනවා. අරනේ බා. මචං දැන් පේනවද එහා පැත්තේ පැලට ඇවිල්ලා තියෙන්නේ කෑ ගහනවා. ඒ සයිඩ් එකේ බැහැලා තියෙන්නේ දැන් ඔය තියෙනවනේ හැබැයි පිච්චෙනකොට. තව පැයකින් විතර අපිට පෙන්වන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔත ළඟම ලයින්. මිනිස් පොලුටක්වත් නැති කිලෝමීටර් ගාණක් දුරින් තියෙන පාළුම් පාළු හේනක මේ වෙලාවක ඉන්නවා කියන්නේ මෙහි මිනිස්සුන්ට මේක අරුමයක් නෙවෙයි වුණත් අපිට නම් හිතා ගන්න බෑ මේක. මේ පොල්ලෝඩ මේ වගේ වෙලාවක පුච්චෝ සුපිරි බඩේරුම් කෑල්ලක් කියන්නේ ඒක නම් වෙනම ෆීලින් නෑ. ඒ බලවම් බා උඩට යමල්කෝ. ඈ ඒකේ පැලට නගිමු කවුරු හරි. නගන්න පුළුවන් තරම් උඩ දාපන් මෙතන වලට එන්න නැති වෙන්නේ. ඒ උඩ මෙතන දාලා දුවපන් නැත්තම් ඈ. මේ ළඟ වැඩි නැද්ද වැටුණා? වැටලා පුපුරන්නේ. ළඟ වැඩි නැද්ද? නෑ. ඉතින් දන්නෙත් නෑ බං. අම්මට හුඩු. මන් නගින්න. නග. කෑ ගන්න එපා. ඒ ආදර නෙවෙයි ඈ. ඒ මුංග අර පැත්තට ගහපන් බා. අර සයිඩ් ගහපන්. අවි අර සයිඩ් ගහපන්. වටේම ගහන හිමීට. හිමීට යවපන් ඈ. ගොඩි ටෝච් එක. ඒ දන්නේ කරමංගෝ. ඊයර අතර මොකද මම පේන්නේ ආ. අර. අලිබෙට. අපිත් බලා ඉන්නවා මෙතන. අපිට යන්නත් නෑ ඊට. මම නගින වරකට දුව නෑ. ඒක ඔක්කොම ඉන්න ඉඩක් නෑ වා.
මාරු කරනවා නින්ද ඒක උඩට යන්න නැහැ නගින්න බලන්න මොන්නේ කිත්නේ මොන්නේවත් නෑවා ඔයාලා බලුවන් කලින් අපි දෙත්ත බලන්න නෑ මොන වගේද කියලා බලන්න ඕනේ කියලා ඔව් ඒක හතර දිනෙකට ඩිය ගියා හරියට ඒ උඹලා නගින්න එපා බා ඔව් උඩට යන්න ගත්තා මේ ඇවිල්ලා මේ ගෝචර පොඩ පිටිස් කරලා කර ගියා නෑ ඒ බය නැතුව ගිහින් උඹලා නැග්ගා අපි මොකද කරන්න බා ගන්න ගිහලා ඔලු ටික උඩ හරි ඉන්නවා ගිහලා උද්දච්ච කොනා ගිරන්නේ කොහොමද මේකේ උඩ උඩට මගින් නැගී දීලිමකත් එක්ක බඩු දීපල නැග්ගා වීඩියෝ වල මේ සද්ද ඇවුනින්ද නෑ නෑ අතුලට යමන් ඉතින් ආයි බොයි දොරටු ඉඳන් කියන්නේ මේ බාටක් දාන්න ඇවිල්ලා ගියේ බාට බස් මම උඩ ඉන්නවා ඔය රාම්බපත් තොර ගන්න ඒ ගිරිපිට නේද මේක කඩන් ගන්නත් ඒ ඔක්කොම ඉවරයි ඈ මේක කඩන් ගන්නත් ඒ ඔක්කොම ඉවරයි අය යන්න දැන් අරකට ඒ ඇති මොකද ඔර ආවිනට යන්න බගිය පත්තවන්නේ මොකෙක් ආවත් කවන්නේ ආනේ වැඩි බා කියාරි දු කතා කරන්න අලියගෙන නෙවෙයි හලියගෙන නේ ඔය කතා කරන්නේ අලියගෙන කියන්නේ පැල් ළඟ ළඟ තියෙනවා ඒත්තාව කියනවා ඒක උන්ගේ පැත්තට පැන්න කියලා කියන්නේ මේ පැලේ පඩි වලට නගින්නේ ඕඩකම සිපිස්සු දාය පඩි පැලන නගින්න බෑ පැල ගැදුම කෙනෙක් දුවනවද ඉතින් වෙනවනෝ කර දුවන්නත් බෑ මේ වැටේ පෙරළුනොත් මේ වෙලාවට ඒක මතක් වෙන්නේ නැත්නම් දුවන්නත් පුළුවන් කියන්නේ දුවත් ඉතින් මේ ළඟ පාට කැලේ රෑනේ යායක් නැ තියෙන මේ වෙල්ලි ආයක් පේනවා උට කොයි දුවන්නත් බෑ මේකේ අලිවල කියනවා උන්ට විතර ඇදි බෑ ඒක වන්දෝ මේ නිකන් අලියා හරිද අයියා අලිය ඇවිල්ලා දැන් අපි හතර පහ පැත්තක බෙදුවා එකෙක් පස්සේ වන්දන දැක්කත් එහෙම තමයි කරන්නේ අනිත් අර අලිය ඇවිල්ලා පැත්තෙන් එක අපිට දුවනවා හින්දා මන්නන් ඉන්න එක අපේ බාර කොට අවුල ඇත්තට දුවගෙන එද්දි මේ විදවන්ගෝ පස් දිනක් විතර දුවන එක පැත්තට පන්නන එක එනවනේ පන්නන එක පස්ස පන්නන ආර ඊට පස්සේ අර යනවා අපේ පස්සේ ඔව් ආපේ මට පේනවා මේකේ ගන්නවා ඔව් බා මට හරියවට වැඩි බයයි කියන්න අයියයි සල්පිට අයියයි උඩට නැගපේ දින්නව නෑනේ Katanya lewat. Iya, tuh udah gialan moru nih lah. Dah bang, pikir lah, bayarin tuh pikir lah, bang. Nih, nanti mainan, ayo mainan, mainan tuh. Nih, kakak itu, ini kamu lagi habis curi aja. Nah, dia kayak kurang nih.
අපිට දැන් වැටු නැතුව කාවිස් කලකට දාපගේ කාවිස් කලේ ඔඩොක් කරනවා අපිට ලයින් ඕනේ ආතේ බලන්න ආදල්ලේ දාව ඒ දානෝ නෑ පළවු රන්න बैठो काविस के बैठे नहीं बता गोहे पाल ले बैठे ताजा काय देगा तू ना इधर दे मैं आ रखे का गुड़ आ रहा है टावर करा इंडियन मैचिंग कर रहा है टीवी रखे उठो कोड़ा हरी 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 टेप पे टोचे गल्ला कोन्ने नवा अयो एक माता कुंडा बचाएंगे माता कुंडा बेटा सासमी तो तालू कर लगा रे तू का कल बालम मंकियन ओ अब तो माती गाल लगा आलम मतलब मान नहीं मारा हम बारा ना मारा जिपला होंदा हो बा सत्य ओके फक्स कर इंट पे ये लोगो गोटे उड़ी आओ का बीमट बैठूंगा मैं वहां तो ओ है वहां तो रात में हां गलकनी अయ్య මොකද තින්න අර ඒක පැද්දෙන නේ ඊතර හරි ආයෙත් නේ හැබැයි එහෙම ඔය එකක් දෙන්න අන්න ඔය අදින අයිය අතුඩුවට ඒ ටට්ටරේ ආයෙත් හරි නේද ඒ ගම ඇතුලේ අපිත් සංගෝය අඩ ඔය වගේ chance මං එනවා
යා යම පාර දන්නද උතෙන්ට යන්න ඔව් කොහෙන්ද යන්නේ මෙතන කැලින් අර ඔය අර ආහාරේ නේද අර ගල්පුරේ මේ නෑ ගලේ වැව පිටිපස්සේ ඉතින් එතෙන්ට තමයි යන්න ගියේ කලින් පැල පාර දිගේ නේද අර අපි හොරෙන් මේ පළු මේ නෙළුම් බට්ට කඩන්න ගිහලා මම පයින්ුත් ආවේ පාරේ කට්ටෙන්නේ නැහැ නැත්නම් සිග්නල් නැහැ ඕකේ කප් ගලවපන් ඊළඟ එක වගේ මඩි සුපිරි දෙයක් ඈ මොකක්ද කිව්වේ ඔතේ ඒ ළඟම ඇහෙනවද කිව්වේ අඩේ දම්සලක් දෙනවා දම්සලක් නම් කිහිතරක් නම් ජිහාන්ටත් කතා හැදුවා හදලා මඩක් දෙන්න ඒක අග්ගොම් මේක දාන්න ඒ තවත් ඒවත් දාන්න ඕපන් නෑ බ්‍රෝ මේ නිල් පාට ඕකනේ දාන්න මේ කොම්බෙන්ට් එක පුරා මොඩල් වෙන්න දෙලා මම ඇත්ත හදලා ගිහාන් අර මොකටද මම තේ කරා හයි කිව්වේ එතකොට සීනි දැම්මෙත් නැහැ බං මේ තව තේ ආදර මට දෙන්න බannකොට මේ දාව දෙන්නේ කිරිටෝපී නැද්ද බං ඔප්පේ තියෙන බය දිලාර කිරිටෝපීටි කරා වරෙන්කෝ ඔව් ලයිට් එක හොඳටම බැලලා දෙන්නවා ඇහැර ගන්නවා ඉක්මනට යන්න. හොරන් යනවා. ඒ වලවල වලට දාන්න බෑ. ළඟට ඇවිල්ලා දාන්න. දාන්න. යම. ඉන්නවා. ඒ ඔය කෙලින් ගන්න උලන්දු. ඔය අලක් තියෙන අර අම්මට වෙරේ. ඕගහත් පොඩි ගල්ලා. අප්පා. යක් ගන්න. මෙහෙ බං මෙහෙ. දෙහෙ බං. පොඩ්ඩක් ඉන්න මේ ටෝච් එක තියලා. යා. හරිද ඒ ප්ලැටින් එක කොහොමද උඩ හරි යා මුගේ ෂෝට් එක මේ පෙම්මි හරි පරිප්පු දිනව නේ මේ දාලා ගන්න සුද්ද මේක තල්ලුද මේ ඉක්මනට දාපන් ආවොත් එහෙම ඉවරයි යා ගනි මේ ස්විච් එක තියෙනවා බං. යා. යා. ඕක දාපන්. ඔව් මේ. ඔව්. ලයිට් ඔෆ් කරපන්. හරි ඔෆ් කරා. මුන් දෙන්න මෙයා කරා. ඔව්.
හිටපන් හිටපන්. කැල යටටම දාපන් ඈ. හරි. මේ අලියටම දාපන් ඈ. මේ අලියටම දාපන් ඈ. හා. හරිද? අලියටම දාපන්. අර හෙට බලන්න ඒ. මට නිකන් පැලෑන්සල ලයිට් එකක් පස්සනවා වගේ මේ. ඒ ටෝස් ගහන්න එපා බං. ඔව් ටෝස් කරපන්. ඒ අඩෝ. අඩෝ. ඒ ටෝස් ඔෆ් කරපන්. ටෝස් කෑ ගහන්න එපා කෑ ගහන්න එපා. ඔබ නැමියන්. ඉවරයි. ඉතින් නෑ යන්න දිය. ඇයි අල්ලගන්න මම ඇස් දෙක පොට්ටල වගේ. මට කොයි ජාතකයක් නෑ අල්ලගන්න. පරිවන් අල්ලගෙන ඉන්න මචං පරිසරය. අපිට දැනේ පහක් විතර යනවා. ගෙදරට කේස් කිව්වේ. ඇයි? ඔක අපේ යනවා නෑ. කකුල වදුනද? නෑ නෑ. පොත දාලා දුවන්නද? දුවනවද? බලංගේ නම්බරේ බලංගේ. වෛද්‍ය තාන්නේ ත්‍රිවියයි තුන. ඊර්ණං අනවශ්‍යයි කියන. යමන් අලියා සුදු අලියා මිනිහ ගිහලා ඔය බඩුනේ. ගිහලා ඇයි? අයර ගේල් ගන්න හදන්නේ. නෑ බොරු. ඊයරත් වගේ මේ තියෙන තලකොළ ඇදලා ගිහින් මේ බලපන්. මේ මෙතනින් ගිහලා දිනවා යන්. ගිහලා. ඔය පාර දිගේ යනවා වගේ. ඕකන් ගියාලා වත්තකට පයින්. ඔය අපි යටි අර පැත්තේ නේ. නෑ මේකෙන් ආවේ. දුවන හැබැයි ඉන්නේ නේද අර හොයන්න නැහැ. ගියා බැරි නෑ ගරියා. ඊයර දෙකෙන් ගියා. අම්මා තාත්තේ යනවා බෙල් කරේරියයි. ඕනෙක මම ඇලෝ යාළුවෝ කියලා. ඒ සීලාවරු ගේන දිනනේ. දැන් සීතල වේඩ වෙන ඕනේ එළිය වගේනේ. කැලේ ආතල්ලගේ එතනින් නෙමෙයි.